හායි යාළුවනේ, නොලේජ් හබ් අපි අදගෙන එන්නේ මුළු මහත් මිනිස් සංහතියම මවිතයට පත් කරපු අදටත් විද්‍යාඥයන්ට විසඳාගන්න බැරි වුණු විශ්වයේ තියෙන අභිරහසක් ගැන. ඔබ දන්නවාද විශ්වයේ තියෙන එක තැනක්, ඒ තැනට ගියොත් අපේ ලෝකයේ භෞතික විද්‍යාවේ නියමයන් පවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. විද්‍යාවටත් උත්තර නැති මේ කළු කුහර ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ? අද අපි ඒ ගැන විස්තරාත්මකව බලමු. කළු කුහරයක් කියන්නේ නිකම්ම කළු පාට සිදුරක් නෙවෙයි. මෙය ඉතාමත් කුඩා ඉඩක අති විශාල පදාර්ථ ප්‍රමාණයක් තෙරපී තිබෙන ස්ථානයක්. මෙහි ගුරුත්වාකර්ෂණ බලය කෙතරම් ප්‍රබලද කියනවනම් තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් යන ආලෝකයකට පවා මෙයින් මිදී පලා යන්න බෑ. ඒ නිසයි අපිට මේ කළු පැහැයට පෙනෙන්නේ. දැන් අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ පෘථිවිය කළු කුහරයකට හසු වුණොත් මොනවද වෙන්නේ කියලා. විද්‍යාඥයින් පවසන පරිදි මේ ඉතාමත් බියකරු අත්දැකීමක්. ස්පැගටි ආචරණය නිසා පෘථිවිය ඇතුලේ සියලුම දේ නූල් පටක් මෙන් ඇදී ගොස් විනාශ වී යනවා. නමුත් ඇතම් මතයන්ට අනුව කළු කුහරයක් කියන්නේ තවත් විශ්වයකට විවෘත වුණ දොරටුවක්. පුදුම සහගතම දේ තමයි කළු කුහරයක් අසලදී කාලය කියන දේ වෙනස් වීම. ඔබ කළු කුහරයක් අසල විනාඩියක් ගත කළොත් පෘථිවියේ වසර ගණනාවක් ගත වී තිබෙන්න පුළුවන්. මේ සැබවින්ම කාලතරණයක් වැනි. ඉතින් යාළුවනේ, කළු කුහර කියන්නේ විශ්වයේ අවසානයද? නැතිනම් මෙලන් ලෝකයට යන මාවතක්ද? මේ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් අභිරහස් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.